පළමුවෙන්ම ඔබගේ Google Maps ඕපන් කරගන්න. ඉන්පසු බලබෝව මෙඩිටේෂන් යන්න සර්ච් කරන්න. බලබෝව මෙඩිටේෂන් සෙන්ටර්. උඩින්ම පේන මේ බලබෝව මෙඩිටේෂන් සෙන්ටර් ගම්පහ කියන එක ක්ලික් කරන්න. එතකොට ඔබට තියෙන channel මේ තැන පෙන්නනවා. ඒකේ ඩිරෙක්ෂන් කියන එකකින් ඔයගොල්ලන්ට ඩිරෙක්ෂන් දාගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ස්ථානයට පැමිණෙන්න පුළුවන් පාරවල් තුනක් තියෙනවා, පැති තුනක්. එකක් උඩුගම්පල, අනිත් එක නයිවල පැත්තේ ඉඳන්, අනිත් එක මිනුවන්ගොඩ පැත්තේ ඉඳන්. මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්නන නයිවල පැත්තේ ඉඳන් කොහොමද මෙහෙට එන්නේ කියන එක. අපි මෙතනින්ම අපිට මේක කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙතනම තියෙනවා අපිට හදාගන්න පුළුවන් නයිවල to බලබෝව මෙඩිටේෂන් සෙන්ටර් කියලා. එතකොට අපිට පෙන්නනවා නයිවල ඉඳන් එන ආකාරය. ඔයගොල්ලන්ට පුළුවන් නයිවලින් උඩුගම්පල පාරේ ඇවිල්ලා ඊට පස්සේ බලබෝව මන්සන්දියෙන් බැහැලා එතනින් බලබෝව පන්සල පාරේ මීටර් 300ක් විතර ආවහම පේනවා සොදුරු සෙවණ වැඩිහිටි නිවාසී කියලා වම් අත පැත්තට පාරක්. අන්න ඒ පාරේ කෙරවලේම තමයි මේ මහා කඩවර දේවාලය පිහිටා තියෙන්නේ. ඊට අමතරව අපි උඩුගම්පල පැත්තේ ඉඳන් ගත්තොත් උඩුගම්පලින් නයිවල පැත්තට එද්දි ඔයගොල්ලෝ එන්න ඕනේ බලබෝව මන්සන්දියට. එතනින් වම් අත පැත්තට තියෙනවා බලබෝව පන්සල පාර. ඒ පන්සල පාරේ අර කලින් විදියටම මීටර් 300ක් විතර ආවහම කාපට් පාරේ ඒකේ හම්බෙනවා සොදුරු සෙවණ කියලා වැඩිහිටි නිවාසයක්. වම් අත පැත්තට පාරක් තියෙන්නේ. ඒ පාරේ කෙරවලේම මේ මහා කඩවර දේවාලය පිහිටලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ එනවා නම් මිනුවන්ගොඩ පැත්තේ ඉඳන් ඔයගොල්ලන්ට එන්න විදිහක් තියෙනවා. එකක් තමයි මේ දෙවලපොළ හරහා. ඔයගොල්ලෝ එන්නේ මිනුවන්ගොඩින් නයිවල පාරේ එන්න ඕනේ. ඒ කියන්නේ මිනුවන්ගොඩ වේයන්ගොඩ පාර කියලා කියන්නේ ඒකට. මිනුවන්ගොඩින් නයිවල පාරේ දිගටම ආවම දෙවලපොළ හන්දියෙන් ඔයගොල්ලන්ට හැරෙන්න තියෙනවා. මේ බෙනට් ගුණසේකර මාවතේ ඇවිල්ලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආයේ ඊටත් වඩා ලේසිම තැනක් තියෙනවා. ඔයගොල්ලෝ එන්න ඕනේ හරියටම මෙන්න මෙතෙන්ට. මෙතන තියෙනවා නෙළුම් කොලේ කියලා ෆැමිලි රෙස්ටුරන්ට් එකක් තියෙන තැනක් හම්බෙනවා. ඒ තැනින් බලබෝව පන්සල පාරට හැරෙන්න තියෙන්නේ. ඒ පාරේ හැරිලා ඇවිල්ලා මීටර් 500ක් විතර ආවට පස්සේ මේ සොදුරු සෙවණ වැඩිහිටි නිවාසී තියෙනවා. ඒ පාරේ දිගේ ඇවිල්ලා මේ කඩවර දේවාලයට එන්න පුළුවන්.